හයි කොහොමද ඉතින් අද වලොග් එකක් ගෙනාවා. අද කෙලින්ම මම කියන්න යන්නේ කොහමද වගේ එක්සෑම් ඉවරයි. කැට් නේ තියෙන්නේ. කැට් තියෙනකොට ඉතින් ආවම තමයි පොඩ්ඩක් දවස් යවන්නේ නැහැ. ටිකට එක ළඟ තියෙනවා. يعني කළා එක දවස් සාමාන්‍ය එක්සෑම් දෙකක් තියෙනවා. එක්සෑම් දෙකක් තුනක් නම් දන්නේ නැහැ. ඔයාලට උදේ හරි හවසයි උදේ එකයි දවල් හවස එකයි එහෙම තමයි වැටෙන්නේ. කොහොම හරි අපිට එක්සෑම් වර්ග දෙකක් තියෙනවා. කැට් එකේ ෆයිනල් එකේ කැට් තියෙනවා, ෆයිනල් තියෙනවා, ප්‍රෙඩිට් තියෙනවා, ඒවා තියෙනවා. සාමාන්‍ය කැම්පස් එකේ ළමයි දන්නවනේ, කැම්පස් වල කට්ටිය දන්නවනේ ඒක. අද මම කියන්න ආවේ තියෙනවා මේ එක්සෑම් එකක් මම ඔයාලට පෙන්නන්නම්. Windows Assessment Text 1 OBT 2024 කියලා. LLJ 3265 1 hour and 30 minutes හරිනේ. ඩිපාර්ට්මන්ට් එක මැතමැටික්ස් and philosophy of engineering. හරිනේ. දැක්ක නේද? දැන් ඕකේ කතාව මම කියන්න හරිද? දැන් මේකේ තියෙන OBT කියලා තාගත් වෙනවා. මේ OBT එකක් තියෙනවා CBT කියලා තියෙනවා. ඔයාලට වෙන්නේ Continuous Assessment Text 1 OBT කියලා 2025 and 2024 මේ ඊට පස්සේ OBT කියන අපිට දීලා තියෙන්නේ. OBT කියන්නේ මචං දැන් උඹට කැමති ඕන දෙයක් කරන්න යන්න පුළුවන්. මෙහෙමයි. Open book test. Open book. ඕන දෙයක්. any resources ඕන නම් ඔයාට දැන් මේකේ තියෙන ලෝ එකක්. අපිට exam එකේ ලෝ තියෙනවා. exam එකේ ලෝ තියෙනවා කියන්නේ නීතිය පැත්ත අපිට උගන්වනවා. නීතිඥයන් මේ නීතිය පොඩ්ඩක් කියන්නේ 20ක් 50ක් ඒක 50ක් විතර උගන්වනවා. හරිද? percentage එක වශයෙන් ගත්තොත් මේ දැන් ඔය ලෝ එකේ තියෙන්නේ මචං කෙලින්ම අපිට ඕපන් බුක් කරලා යන්න පුළුවන්. කියන්නේ පොත්පත් presentations notes any resources printed any අවුලක් නැහැ expression නැහැ. හැබැයි watch smart watch smart clock smart phone laptops ඒවා කිසි දෙයක් කරන්න බෑ. ඒවා කරන්න බෑ. ඕන දෙයක් කරන්න. ඒක තමයි open book test කියන්නේ. close book test කියන එකේ කිසිම දෙයක් බෑ. පෑනයි පොතයි පෑනයි මේ පෑනයි විතරයි. සරලව. පෑන විතරයි. පෑනයි පැන්සලයි මකනේ ඒ ටික විතරයි. අයිති මොනවත් කරන්න බෑ. කෙලින් චෙක් කරලා අතුලට ගන්න. ඒක කතාව හරිද? මේ මම අද කියන්න ආවේ ඒක. ඔන්න මේ open books test වල බලනවා වැඩි. සරලව අපි මෙහෙම කියමුකෝ. يعني close books වල close book තියෙනවනේ. මේ කියන්නේ කිසි any resources පාවිච්චි කරන්න දෙන්නේ නැති. ඒ වගේ බලනවා එහෙම නෙමෙයි මම කියන්නේ. ටක් ලිහිල් කියන්නේ කොහොමද කියන්නේ? පොඩ්ඩක් බලන ප්‍රමාණය අඩුයි. අඩු නෑ බලනවා එහෙම. අඩු වැඩි කියලා දෙයක් නෑ. හැබැයි මේකේ මම පෙන්නන්නම්. මම ඔයාලට පෙන්නන්නේ ඒ සාමාන්‍ය මේ ඔයගේ තියෙද්දි ගොඩක් එක්ස්ප්ලেইন කරන්න එන්නේ. පොඩි එක්ස්ප්ලেইන් නැත් දීලා උත්තරේ හත් සඳහන් කරන්න තමයි මේ ක්ලෝස් බුක්ස් වල එන්නේ. ක්ලෝස් බුක් කියන්නේ ඕපන් බුක් වල එහෙම නෙමෙයි එක්ස්ප්ලেইන් කරන්න දෙනවා ඡේද ගණන් අය පිටු ගණන් චෙක් කරනවා. විචාර ලියන්නේ අන්න හරි. විචාර ලියන්නේ අන්න ඒ වගේ බ්‍රීෆ් එක්ස්ප්ලেইන් එකක් කියනවා විචාර ලියනවා වගේ මේක ලියන්න ඕන. මල් පෙන්න ඉන්න මාගේ ප්‍රශ්න. මේ දින මේක explain the different මේ දින explain the different between public and private law with examples. example එක ඔක මේ කියන්න ඕන. හරිද? ඊට පස්සේ ඔක අඩුම මේ example දෙක තුනක්වත් දීලා හොඳට පැහැදිලි කරලා දෙන්න ඕන. හරිද? එතන explain the importance of the doctrine on the separation of the power in the domestic system of the governance. හරිද? ඕකෙත් මචං පැහැදිලි කරලා දෙන්න ඕනේ මචං පිටුවක් අඩුම පිටුවක්. අනිත් ඒ නම් ඔය මම දන්නේ නැහැ මොකද තියෙන්නේ කියලා. super mere law in the country, do you agree with the statement explain answer with relevant examples. ඒ කියන්නේ මචං මේට example උත් දීලා statement එක මම agree නොත් කියලා agreed කියලාත් අහලා ඒකටත් උත්තර දීලා සෑහෙන ලියන්න දෙනවා. මං ගාව අනිත් cat papers නැහැ. මේක තමයි close open book වල මේ නෙවෙයි close open book වල exam එකේ paper එක හම්බ වෙනවා. ප්‍රශ්නයක් නැහැ.
මේ ෆයිනල් එකෙත් හම්බෙනවා. බොයලට ෆයිනල් එකේ හම්බෙනවා. මේ වැඩේ තියෙන්නේ ක්ලෝස් බුක් ඕපන් බුක් වල ලියද්දී අට අමාරුයි. කියන්නේ ලියන්න තියෙන්නේ එපා වෙනවා. අත් එහෙම ඉරි වැටෙනවා. ඒ වෙනවා කියන්නේ ලියන්න ඕන ලියන තරමට තමයි ලකුණු හම්බෙන්නේ. ඕපන් බුක් වල එහෙම කතන්දරයන් මේ ඕපන් බුක් වල එහෙම තමයි තියෙන්නේ. ක්ලෝස් බුක් නම් තියෙන්නේ. ලකුණු ඕන්න ඇති ලියන්න කියන්නේ එච්චර අර ඡේද ගණන් ලියලා අඬන්න දඟලන්න ඕනේ නැහැ. ඕන පොයින්ට් කර්නෝ ටික පොයින්ට් වශයෙන් දුන්නා නම් වැඩේ ඉවරයි. එලකිරි කොහමද ඉතින් මයි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒකත් කරන්න ඕනේ. එක්සෑම් එක පෝස්ට්පෝන් වෙන සීන් එකක් තියෙන එකත් බලමු. වගේ වීඩියෝ බලන්න සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. සබස්ක්‍රයිබ් කරලා මගේ චැනල් එකත් එක්ක දිගට ජොයින් වෙලා ඉන්න. අපි යම් වීඩියෝ එකට